අද මං කතා කරන්නේ මිනිස්සු දස දහසකට ඇස් ලබා දුන් දෙවි කෙනෙක් ගැන. දෙවියෙක් කිව්වට ඇත්තටම අපිත් එක්ක ජීවත් වෙන සාමාන්‍ය මිනිසෙක්. මේ ඉන්නේ නේපාලයේ ඩොක්ටර් සන්දු ක්‍රොවිට්. ඔහු ඇස් සම්බන්ධ ශල්‍ය වෛද්‍යවරයෙක්. ඔහු මේ වන විට ශල්‍ය කර්ම ලක්ෂයකට වඩා සිද්ධ කරලා තියෙනවා. අන්න ඒ නිසාම මොහුව මිනිසුන් හඳුන්වන්නේ The God of Sight කියලා. ලෝකයේ මිනිසුන්ගේ 90%ක් පමණ මුහුණ දෙන ප්‍රශ්නයක් තමයි ඇසේ සුද ඇතිවීම. විශේෂයෙන් මිනිසෙක් වයසට යාමත් සමග මේ තත්ත්වය ඇති වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ මිනිස්සුන්ගේ පෙනීම සම්පූර්ණයෙන්ම නැති වෙලා යනවා. ඉතින් ගොඩක් දෙනෙක් මේකට ශල්‍ය කර්ම සිද්ධ කරලා මේ සුද ඇතිවීම වළක්වා ගන්නවා. හැබැයි බහුතරයක් දෙනාට මේක කරන්න බෑ. හේතුව ආර්ථිකමය ප්‍රශ්න. මොකද මේ ශල්‍ය කර්මයකට ඩොලර් 200ක් පමණ වැය වෙනවා. ඉතින් සන්දු ක්‍රොවිට් මේ සඳහා පිළියමක් විදිහට ඩොලර් 3කට ඔහු මේ ශල්‍ය කර්මය කරන්න ඉදිරිපත් වෙනවා. වෛද්‍යවරයෙක් ලබා ගැනීමට වත්කමක් නොමැති ඇස් නොපෙනෙන මිනිස්සු 100,000 ගණනක් ඩොක්ටර් සන්දු ක්‍රොවිට් ගාවට එනවා. ඔහු මේක නේපාලයට විතරක් සීමා කරන්නේ නැහැ. චීනය, ඉන්දියාව සහ උතුරු කොරියාව කියන රටවල ගිහින් ඔහු මේ ශල්‍ය කර්මය සිද්ධ කරනවා. ඉතින් මිනිස්සු ඇස් පෙනීම ලබා ගත්තට පස්සේ දකින පළවෙනි පුද්ගලයා තමයි ඩොක්ටර් සන්දු ක්‍රොවිට්. අන්න ඒ නිසා තමයි මිනිස්සු ඔහුව The God of Sight කියලා හඳුන්වන්නේ. ඩොක්ටර් සන්දු ක්‍රොවිට් කියන්නේ පරාර්ථකාමී නිහතමානී චරිතයක්. ඔහු රැකියාවකට එහා ගිහින් සේවාවක් සිද්ධ කරන්න පෙනී ඉන්න කෙනෙක්. එහෙනම් අදට මං ගිහින් එන්නම්. මේ වගේ අලුත් දේවල් දැනගන්න මගේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. මම අවිෂ්කා ලුත්වත්ත.